හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් මං හිතුවා තව බ්ලොග් එකක් ඔයාලත් එක්ක බෙදාගන්න. ඉතින් මං ඔයා මුන්ෂන් ග්ලාඩ්බාක් යනවා මං ඉන්න තැන ඉඳගෙන. ඒ වීඩියෝ එක තමයි අද දාන්නේ. ඉතින් මං මගේ ගමන යන්න ලෑස්ති වෙලා ඔය ගෙදර ඉඳන් ෆොටෝස් ටික ගත්තා. ඊට පස්සේ මම මෙහෙන් ගියා. ඉතින් මම මෙහෙ බිල්ඩින් තියෙන විදියට මාර ආසයි අර ලස්සන ලුක් එකක් තියෙනවානේ මාර වයිබ් එකක් තියෙන්නේ මෙහෙ. මේකේ හැමනිතරම මට නම් මෙහෙම අව්වයි කියලා පේවුනට ඔය මේ වීඩියෝස් වලට මට නම් සීතලම සීතලයි. ඉතින් මම දන්නේ නැහැ මම යන්තේ තිබ්බා මෙතන පොඩි ෆෙයා එකක්. ඒකේ තිබ්බේ ඔක්කොම සෙකන්ඩ් හෑන්ඩ් බඩු මාර ලාභයි. ඒ වුණාට මම මේ ඒවට සල්ලි ගෙනිච්චේ නැහැ. මම දන්නේ නැහැනේ මම අයිස්ක්‍රීම් කන්න ගියේ. ඉතින් මෙතන තිබ්බ ගොඩක් මිනිස්සු ගොඩක් ඒවා ගත්තා. සාමාන්‍යයෙන් පැයක් එකමාරක් තමයි මේ පොළ තිබ්බේ වෙලේ. ඊට පස්සේ කකුලට දැම්මා. ඊට පස්සේ මේ අනිත් තැන එතරත් ඒ වගේම සෙකන්ඩ් හෑන්ඩ් බඩු තියෙන තැනක්. එතන තමයි මම අයිස්ක්‍රීම් කන්නේ. මේ අයිස්ක්‍රීම් එක ඇත්තටම මට අනේමන්ත පැණි රස ගොඩාක් කන්න බෑ හරිද? ඒ වුණාට මම සාමාන්‍ය මට්ටමට කනවා. ඔය අයිස්ක්‍රීම් එකම ඉවර කරගන්න මට බැරි වුණා. ඒ වුණාට මේක මාරම රහයි. ඊට පස්සේ එන ගමන් වින්ටර් එක ඉස්සරහා තිබ්බා පොඩි ඔය විදි එකක්. හරිද මයකට එක නම් දන්නේ නැහැ ඇත්තටම. ඉතින් යාලා ඕවා පදිනවා ගොඩක් අය වට වෙලා බලන් ඉන්නවා. ඉරිත නිසා ඔක්කොම කඩවල් එහෙම වහලානේ. ඉතින් එහෙම තමයි කට්ටිය බලන් ඉන්නවා. මාත් ඉතින් ගිහිල්ලා මුඩේ වගේ බලන් හිටියා. ඊට පස්සේ මම ඔතන තිබ්බ ගේම් එකක් කරලා ගුමි බෑස්ලා ගත්තා. ඊට පස්සේ තුනක් විදිනවා. ඊට පස්සේ මම ආවා මෙන්න මේ පාක් එකට. මේ පාක් එක ඔයාලට මගේ vlogs වල ඉස්සරහට දිගට බලන්න හම්බෙයි. මොකද මගේ ස්කූල් එක තියෙන්නේ මේකට චුට්ටක් එහාට වෙන්න. එතකොට මේක හිතාමත් ළඟ තියෙන්නේ. ඊට පස්සේ ඔහොම තමයි ඉතින් ඒ ටික ගෙවුනේ. ඊට පස්සේ අපි එන්න හදද්දි තායිම එක කඩ තමයි ඕවා යන්නේ. දෙන්නෙක් යනවා ආයෙම චුට්ටක් වෙලා ඉන්නවා ආයෙ තව බබාලා දෙන්නෙක් යනවා එහෙම. ඉතින් අපි බැලුවා ඔක කරලා එන්න පිටත් වුණා. එතකොට එන ගමන් චර්ච් එකකට ගියා. මම චර්ච් එකකට ගිය මතක ඇති කාලෙක චර්ච් එකට ගිය පළවෙනි පාර. මම පොඩි කාලේ එක පාරක් ගිහලා තියෙනවා මේ දෙවෙනි පාර. ඒත් මට ඒක මතක නැහැ. මේක දැන් හරියට මතකයි. ඉතින් එතන පොඩි පියානෝ එකක් ප්ලේ කරලා එහෙම පොඩි සීන් එකක් තිබ්බා. මම ඒක බලාගෙන හිටියා. ඇත්තටම මාර ලස්සනයි. මට මේකට කියන්න නම් මතක නැහැ. ඕගල් දුන්නේතෝ මම දන්නේ ඒක ඩොයිෂ් වචනේද කියලා. ඊට පස්සේ අපි ආයෙම එන්න පිටත් වුණා. ඉතින් ඔයාලා